හලෝ කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද ඩේ ව්ලොග් එකක් අරන් ආවා. උදේම පුරුදු විදිහට ගෙවත්තෙන් මොනවද හොයාගන්න පුළුවන් බලන්න පුංචි රවුමක් දැම්මා. ඔන්න ඉතින් දැන් බණ්ඩක්ක ගස් ටිකේ අවසාන අස්වැන්න ඔය තියෙන්නේ. අලුතෙන් ආයේ ගෙවත්තේ පොඩි බණ්ඩක්ක පෙළ අපි හිටවලා තියෙනවා. ඉතින් ඔන්න බණ්ඩක්ක ටිකකුත් කපා ගත්තා. මේ තියෙන්නේ මිරිස් ගහ. ඔන්න සැරසිලා තියෙනවා. මිරිස් ටිකත් කඩා ගන්නවා මම. අපි මිරිස් කුඩු ගෙදරට හදාගන්නේ. ගෙදර හදලා තියෙන අමු මිරිස් වල ඉදුණු කරළුයි මෙන්න මේ මිරිස් නයි මිරිස් කරළුයි එකට වේලලා කොටලා තමයි මිරිස් කුඩු එක හදාගන්නේ. ඉතින් කඩෙන් ගන්නවට වඩා සැර මිරිස් කුඩු එකක් තමයි අපේ ගෙදර තියෙන්නේ. ඔය තියෙන්නේ උදේම ගෙවත්තේ ඇවිදලා අද හොයාගත්ත එළවලු ටික. ඉතින් කොළ පාට එළවලු තමයි අපේ ගෙවත්තේ වැඩිපුරම තියෙන්නේ. ඒ වගේම දේශීය එළවලු තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් කඩෙන් ගෙනල්ලා එළවලු කනවට වඩා මේ වගේ අපිම වගා කරලා කෑමට ගද්දි ඒකේ වෙනමම සතුටක් ඉතින් තියෙනවා. මම දැන් ලෑස්ති වෙන්නේ සතියට ඕන කරන සැමන් ටික හදාගන්න. ගොඩක් වෙලාවට ගෙදර කෑමට සැමන් මම මේ වගේ සැමන් බෝල්ලු මාළු අරගෙන ප්‍රෙෂර් කුකර් එකේ දාලා හදා ගන්නවා. ඉතින් මෙහෙම හදාගත්තාම වියදම ගොඩක් අඩුයි. ඒ වගේම රසත් ගොඩක් වැඩි. මම සැමන් එක හදද්දී මිරිස් කුඩු ටිකක් ගොරක ටිකක් වැඩිපුර එකතු කරනවා. එතකොට මේ පොඩ්ඩක්වත් මේ සිනි ගඳක් එන්නේ නැහැ. සමහරු සැමන් හදද්දී ගම් මිරිස් කුඩු විතරනේ දාන්නේ. මම මිරිස් කුඩු ටිකකුත් දානවා. ඔයාලත් හදද්දී මිරිස් කුඩු ටිකක් දාලා බලන්නකෝ. එතකොට මේ පොඩ්ඩක්වත් සිනි ගඳක් එන්නේ නැහැ සැමන් එකේ. හරියම සුවඳයි මේක හැදෙද්දී. ඉතින් ඔයාලා ගෙදර සැමන් හදනවා නම් මතක ඇතුව ටිකක් වැඩිපුර හදාගන්න. මොකද මේක අඩු ගින්දරේ විනාඩි 40ක් විතර අපි ගෑස් එකේ තියෙන නිසා සැමන් පොඩ්ඩක් හදනවා නම් ගෑස් අපරාදේ. ඉතින් ඒ නිසා ටිකක් වැඩිපුර හදාගන්න. ඔන්න අද මට නම් මෙච්චරයි මාළු තිබුණේ. නැත්තම් මම මේ වගේ දෙගුණයක් විතර එකවර හදාගන්නවා. ඉතින් සැමන් එක මේ විදිහට ලිපෙන් තියලා එන්නකෝ ඔයාලට පෙන්වන්න. මේ තියෙන්නේ අපේ ගෙවත්තේ හදපු කවුපි වල අස්වැන්න. ඔය රතු කවුපි. මේ සුදු කවුපි. ඉතින් මේවා වේලලා ඇට වෙන් කරලා ගන්න ඕනේ. තව කඩන්නත් මේ වගේ 3 පාරක් 4 පාරක් වගේ කඩන්න තියෙනවා. ඉතින් අවුරුද්දේ මාස 4ක් 5කට වගේ අපිට කවුපි කඩෙන් ගන්න ඕනේ නැහැ. මේවායේ අස්වැන්න ඇති. ඉතින් ඔය තියෙන්නේ අර මං කිව්වේ අපි මිරිස් ගෙදරම වේල ගන්නවා කියලා. ඉතින් ඔය අපේ අමු මිරිස් වල ඉදුණු මිරිස් වේලලා තියෙන්නේ. කඩේ තරම් අර ලස්සන පාටට නැහැ. ඒ වුණාට කඩේ මිරිස් එකට වඩා සැරයි. ඔන්න සැමන් එක හැදිලා තියෙනවා මේ විනාඩි 40කට පස්සේ. හරියම සුවඳයි මේක. හොඳට කටු පොඩි වෙන ගානට තැඹිලා තියෙනවා. ඉතින් ඔයත් ගෙදර ඉන්න ගෘහණියක් නම් ඔයාටත් පුළුවන් මේ වගේ දේවල් කරලා ඔයාගේ මාසේ වියදම අඩු කරගන්න. ඉතින් අපි හිතන්නේ නැති පුංචි පුංචි දේවල් වලින් අපිට පුළුවන් ලොකු ලාභයක් ලොකු ඉතිරියක් ලබන්න. මේ විදිහට සැමන් හදාගත්තාම අපිට ෆ්‍රීසර් එකේ සති 2-3ක් වගේ තියාගන්න පුළුවන්. මොකුත් වෙන්නේ නැහැ. මම සැමන් එකේ හොද්දට ආස නැති නිසා මම වතුර අඩුවෙන් තියලා තියෙන්නේ. හොදි ගන්නෙ නැහැ මම. ඉතින් සෙනසුරාදා ඉරිදට නිවාඩු දවසට මේ වගේ පුංචි පුංචි දේවල් මම කරනවා. ඒ වගේම ගෙදර තේ බොන්න ඕන කෑම ಜಾති ඒ වගේ දේවලුත් හදනවා. ඉතින් මේවා මම හරි ආසාවෙන් කරන්නේ. මේ දේවල් වලට ආසාව උනන්දුව තියෙනවා නම් ඔයාටත් පුළුවන් ඔයාගේ මාස වියදමට යන මුදලින් කීයක් හරි ඉතුරු කරගන්න. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්.